ඈත සාගරයේ කෙළවරේ පිහිටි කුඩා දූපතක බින්දු නම් පිරිමි ළමයෙක් ජීවත් වුණා. බින්දුගේ පියා එම දූපතේ තිබුණු පැරණි ප්‍රදීපාගාරයේ භාරකරියෙක්. බින්දු හරිම දඟකාර කුතුහලයෙන් පිරුණු දරුවෙක්. ඒත් ඔහුගේ ලොකුම දුර්වලකම වුණේ කිසිවෙකුගේ අවවාදයක් කනකට නැගීම. දීපාගාරයේ ඉහළම මාලයේ තිබුණු රන් පැහැති දොරක් සහිත කාමරය ගැන බින්දුගේ පියා ඔහුට නිතරම අනතුරු වැඟවීය. පුතේ බින්දුප මේ ප්‍රදීපාගාරයේ ඔනේම තැනක සෙල්ලම් කරන්න. හැබැයි අර රම් පැහැති දොර තියෙන කාමරයට විතරක් කවදාවත් ඇතුළු වෙන්න එපා. ඒ කාමරේ කාලේ රහස් හංගපු තැනක්. ඒක ඇරියොත් ඔයාට මේ ලෝකෙන් සමුගන්න වෙයි. පියා බින්දුට බරපතල ලෙස අවවාද කළා. නමුත් බින්දු සිතුවේ පියා තමාට බොරු පවසන බවයි. ඒක ඇතුළු නිධානයක් ඇති. තාත්තා ඒක පෙන්වන්න අකමැති ඇති. එක් පොහොය දිනයක් උදා විය. පියා රාජකාරී කටයුත්තට දූපතේ අනිත් කෙළවරට ගියේය. බින්දු නිවසේ තනි විය. දැන් කවුරුත් නැහැ. මම එකපාරක් විතරක් බලලා එනවා. අකීකරු බින්දුගේ සිත බින්දුව පොල්මවන්ත විය. ඔහු හිමින් සීරුවේ පියගැට පෙළ නැග දොර අසලට ගියේය. දොරේ අගුලක් තිබුණේ නැත. බින්දු දොර තල්ලු කළේය. එසැනින් මුළු කාමරයම නිල් පැහැති ආලෝකයකින් පිරී ගියේය. කාමරයේ මැද විශාල හැඩයක ඔරලොස්සුවක් තිබුණි. ඔහු ඔරලොස්ස ඇල්ලූ සැනින් නිල් පැහැති ආලෝකයක් ඇති වී ඒතුරට ඇදී ගියේය. බින්දු දැස් අරින විට ඔහු සිටියේ අමුතුම ලෝකයක. එහි අහස නම් පාට විය. ගස්වල කොළ රිදී පැහැයෙන් දිලිසෙයි. මේ මොන වගේ තැනක්ද? මට මෙතනින් යන්න ඕන. එවිටම පියාපත් ඇති කුඩා මීයෙකු බින්දු වසලට පියඹා ආවේය. ඔයා මේ ඔන්නේ කාලේ අගාදේ. ඔයා අකීකරු වෙලා අර මායා ඔරලෝසුව ඇල්ලුවා නේද? දැන් ඔයාට ආපහු ඔයාගේ ලෝකයට යන්න ලැබෙන්නේ නැහැ. මට සමා වෙන්න. මට මගේ තාත්තා ළඟට යන්න ඕන. මම ආයේ කවදාවත් අකීකරු වෙන්නේ නැහැ. ඔයාට ආපහු යන්න ඕන නම් මේ මායා වනාන්තරයේ මැද තියෙන සත්‍යයේ කණ්ණාඩිය හොයාගන්න ඕන. ඒක ලෙහෙසි නැහැ. ඔයාට මඟදී හමු වෙන හැම බාධකයකදීම කීකරුකම සහ ඉවසීම පරීක්ෂා කරනවා. පියාපත් ඇති මීයා බින්දුට මඟ පෙන්නුවේ. බින්දු වනාන්තරයේ මැදින් යන විට ඔහුට විශාල ගඟක් හමුවිය. ගඟේ වතුර රතු පාටය. ඒ පාලමක් තිබුණේ නෑ. ගඟ අසල සිටි මහලු එබ්බේ බින්දුට මෙසේ පැවසීය. දරුවා, මේ ගඟ තරණය කරන්න නම් ඔයා ඇස් දෙක පියාගෙන මම කියන අඩි තබන තැන් හරියටම අහගන්න ඕනේ. එක අඩියක් හරි වැරදුනොත් ඔයාට මේ රතු වතුරේ ගිලෙන්න වෙනවා. පැරණි බින්දු නම් ඉබ්බා කියන දේ අහන්නේ නෑ. නමුත් දැන් බින්දු තම වැරැද්ද වැටහි තියෙන නිසා ඔහු ඉබ්බා පැවසූ සෑම අඟලක්ම ඉතාමත් කීකරු අහගෙන හිටියා. අවසානයේ ඔහු සාර්ථකව ගඟෙන් එතර වුණා. ඉන්පසු රසවත් පළතුරු කූඩයක් දැක මගෙන් අතර විය. දැන් නම් මට බඩගිනි. අපි මේ පළතුරු කමුද? එවිටම ඒ අසල ගසක් තුලින් කහපාට ආලෝකයක් ඇතිවි ඒ තුලින් වෘකයෙක් මතුවී මෙසේ පැවසුවේ. මේව කන්න එපා. මේව කෑවොත් ඔයාට හැම දෙයක්ම අමතක වෙයි.
බින්දුට ඉතාමත් බඩගිනි වී තිබුණද ඔහු මූර්ඛයාගේ අවවාදයට කීකරු වී එම පළතුරු අනුභව කළේ නැත. අවසානයේ බින්දු සත්‍යයේ කණ්ණාඩි ඇසලට ළඟා වී ඔහෙනම් යාළුවේ මම යන්නම් නෑ. උදව් කරාට ගොඩක් ස්තුතියි. නැවත ඔහු දැස් හැරෙන විට ඔහු සිටියේ ප්‍රදීපාගාරයේ රන් පැහැති දොර සහිත කාමරය තුළය. බින්දු වහාම කාමරයෙන් එළියට පැපුණ දොර වසා දැමුවේ. බින්දු දුවගෙන ගොස් තම පියාව බදාගත්තේ. තාත්තේ මට සමා වෙන්න. මම අකීකරු වුණා. මම වැරද්ද තේරුම් ගත්තා. බින්දු පවසද්දී පියා පුදුමයෙන් බලා සිටියේ. එතැන් පටන් බින්දු කවදාවත් හේතුවක්කාරකම් කළේ නැහැ. දූපතේ වැසියන් පවා පුදුම වන තරමට බින්දු කීකරු විනයගරුක දරුවෙක් වුණා. ප්‍රදීපාගාරයේ රන්දොර ඔහුට පාඩමක් උගන්වා තිබුණි. එනම් වැඩිහිටියන් පවසන දේ පිටුපස සෑම විටම ගැඹුරු අර්ථයක් හා ආරක්ෂාවක් පවතින බවයි.